go. අයිවා මම අදාව මේ කයකින් රයිඩ්ඩක් යන්න කමුරුගමුවේ තමයි යාවේ මෙයින් අප බේකස් බෙන් වීඩියෝකින් අප පුංචික පුතා මේ යත් එක්ක තමයි අද ටුවර් එක දාගත්තේ ගොඩක් කාලයක් ඉඳලා මේකට මම ආසාවෙන් හිටියා අද තමයි ඉතින් chance එක හම්බුනේ මේ chance එක හම්බුන වෙලාවේ කයකින් රයිඩ්ඩක් දාන්න තමයි සූදානම් වෙන්නේ මේ පිටිපස්සේ කලපුවක් තියෙන්නේ අර අවුවත් එක්ක පේන අඩුයි මේ කලපුවේ තමයි රයිඩ් එක දාන්න හිතන් ඉන්නේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක නිසා ටිකක් බයයි බලමු කොහොමද කියලා මේ ගිහිල්ලම තමයි බලන්න ඕනේ ඉතින් තත්ත්වය කොහොමද කියලා ෂේප් එකේ කයකින් බෝට් එක රයිඩ් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ආයෙ ඇවිල්ලා මීට වැඩිය හොඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේක පළවෙනි එක නිසා පොඩි ට්‍රයිල් එකක් විදියට ගිහිල්ලා බලමු අද කොහොමද කියලා මේ තමයි කඹුරුගම මේ හැරෙට කියන්නේ මොකද්ද මල්ලි ගරාඬුවේ තියෙන කලපුව මොකද කලපුවේ නම ගරාඬු කලපුව කියලා ඒ කලපුවේ තමයි අපි අද යන්න සූදානම් වෙලා ඉන්නේ මේ දැන් උදේ 10 විතර වෙලා ටිකක් අවුවයි කමක් නැහැ බලමු chance එක හම්බෙච්ච වෙලාවේ අවුවා වගේ නෙවෙයි රයිඩ් එක දාලා බලමු මෙන්න මෙතනින් තමයි කලපුවට එන්ටර් වෙන්න තියෙන්නේ මේ මෙතන ගියාට පස්සේ ලොකු කලපුවක් තියෙන්නේ මම ඉන්නකෝ අවුවත් ඇටලා තියෙන්නේ අවුනා ටිකක් සරයි ඒ වුණාට මේ අවුලක් වෙන එකක් නෑ හුළඟ ටිකක් තියනවාද බලමු අපි කලපුවට එන්ටර් වෙලා මේ කලපුව කොච්චර ලොකුද කියලා මම මේ පැත්තට කලින් ඇවිල්ලා නෑ ඒ නිසා ගිහිල්ලාම තමයි කලපුව කොහොමද කියලා බලා ගන්න වෙන්නේ මට නම් ටිකක් බයත් එක්ක මල්ලිට පුරුදු එයා මට කලින් ගිහිල්ලා තියෙනවා ඒ නිසා බය නැතුව යන්න පුළුවන් එයාත් එක්ක මම තනි අතින් හබල් ගහන්නේ ඒක අතකින් වීඩියෝ කරන ගමන් අම්මා ලොකු කලපුවක් තියෙන මේ හරිය හැබැයි මේ ලොකු කලපුවක් තියෙන මේ වටේටම පේන්නේ මිරිස සයිඩ් එක තමයි අර ටවර් දෙක තියෙන හරිය කොහෙද මිරිස් අර හොටෙල් දෙකත් මිරිස්ස නේ අර නේවි කැම්ප් එකත් එක්ක තියෙන හොටෙල් එකද අර පේන්නේ එතන තියෙන එක නේ පුස්සෙක් යනවා පුස්සෙද්දී මුහුදු රාජලියෙද්ද උලඟට මේ පැත්තට එනවනේ මේ කලපුව ගැඹුරුයිද අඩි කීයක් විතර අපරස ගෙච්චර දෙන එන අයිනේ nya
මේ දූපතක් තියනවා කිව්වේ කොයි පැත්තද? දූපතක් තියනවා කිව්වේ? මේ මැද නේ. ඒ දූපතට යන්න පුළුවන්ද? මැදි. දුවට කවර් වෙලානේ. මේක කෙලින්ම ගිහලා මූදට වැටෙන්නේ නැහනේ. ඇලේ. තල්ලාරම්භ පාලම. තල්ලාරම්භ පාලමනේ. අර අපි නාන තැන පාලමනේ. ඒ ඇල යන්නේ නේ. තැන් දෙකකින් වැටෙනවා. දැන් හුලඟ ටිකක් අල්ලනවා. යක් යන ආසාවෙන් හිටියේ. අද හමු ලෙස ඒකේ chance එක හම්බුණා. මාතර කඹුරුගමුවට ඇවිල්ලා. කඹුරුගම ඉන්න අපේ පුංචිලා. එහෙට ආවට පස්සේ මේ මල්ලි කිව්වා මේ ළඟ තැනක් තියෙනවා. යමු කියලා. එයාගේ යාළුවෙක් තමයි මේක කරන්නේ. ඒ මල්ලි ඉතින් අපිට බෝට් එකක් දුන්නා. ගිහින් එන්න කියලා. මේක මම ගොඩක් කල් ඉඳලා බල බල හිටපු දෙයක් තමයි මම මාදුගඟ යනවා කියලා හිතන් හිටියේ. ඒකට දුරයි ඉතින් ටික. වැඩත් එක්ක යන්න වුණ නැහැ. ඊට පස්සේ මට මෙහෙ ආපු වෙලාවේ මෙහෙ chance එක හම්බුණා. නොසිතූ වෙලාවක හම්බෙච්ච chance එක නිසා ඉතින් වටිනවා. කොහොම මගේ හිතේ මේ වගේ එකට යන්න බලාපොරොත්තුවක් තිබ්බනේ. කැමරා එක පොඩ්ඩක් එහෙම හෙල වෙනවා. ඉතින් අපි හබල් ගහන්න නිසා ඒක වැඩි එච්චර හිතන්න දෙපා. වීඩියෝ කරනවට වැඩිය අත්දැකීම ගන්න එක වීඩියෝ කරන එකට වැඩිය අත්දැකීම ගන්න එක වටිනවානේ. දැන් නම් ටිකක් මහන්සි අපි බහලා විනාඩි 30ක් විතර වෙනවා. හුලඟෙන්නේ අපි ඉන්න පැත්තට. එතකොට පැද ගන්න ටිකක් අමාරුයි තව. බෝට්ටුවට හුලං අල්ලනවා. අර පේන්නේ කොකොනට් ට්‍රී හිල් සයිඩ් එක. ඔය ටවර් දෙකක් එහෙම තියෙන කොකොනට් ට්‍රී හිල් එකේ මිරිස්ස. අපි වැඩි කලපුව මැදට බෝට් එක අරන් ගියේ නෑ. හුලඟත් එක්ක අමාරු නිසා මේ මැද දූපත කිට්ටුවෙන් තමයි අපි යන්නේ. හුලඟත් එක්ක අර පොඩි පොඩි රැලි හැදිලා පැරලා බෝට් එකේ වැදිලා ඇඟට වැටෙනවා වතුර. කොහොමත් මේ වගේ කයාකින් රයිඩ් එකක් යනවා නම් නාන්න බලාගෙන එන්න ඕනේ. කොහොමත් ඇඟට වතුර එනවා. වතුර එන්නේ නැතුව මේ වගේ දේවල් කරන්න බෑනේ. මේ තියෙන කඹුරුගමු කලපුව. මේක ටිකක් ලොකු කලපුවක්. මේ කලපුවේ අනිත් පැත්ත නෙමෙයි මේ තියෙන්නේ මේ කලපුව මැද තියෙන දූපත. ඒ දූපතේ අපි අනිත් පැත්තට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ ඔයාලට දුරින් පේන්නේ හොටෙල් දෙකක් එක්ක ටවර් දෙක. ඒ ටවර් දෙක තමයි මිරිස්ස කොකොනට් ට්‍රී හිල් එකේ තියෙන ටවර් දෙක. අද හුලඟ ටිකක් වැඩි. හුලඟත් එක්ක බෝට්ටුව එහෙම යනවා. අර මේ කාලේට හුලම් පොඩ්ඩක් වැඩි නේ කොහොමද? මේක හැබැයි මාරම එක්ස්පීරියන්ස් එකක් ඉතින්. හැමෝටම හැමදාම වගේ මේ අත්දැකීම් ගන්න බෑනේ. සීප්ලේන් එකක් යනවා. කලපු විද්දි දැක්කේ.
මේ හරිය මිරිස්ස කියන සංචාරක කලාපයක්න. ඉතින් එක ෆංක්ෂන් තියෙනවා පාටී ඒව මේ වගේම ඔය සීපලේන්ටුව කායාකින්ටුව බෝට්ටුව ගොඩක් තියෙන්නේ මුහුදේ මේ වගේ මිරිදිය සම්බන්ධව තියෙනවා අඩුයි. ඒනට ඉතින් නැත්තමත් නෑ මේ අපි මේ බෝට් සිල්ල ගත්ත මල්ලිත් මේ මෑතක තමයි පටන් අරගෙන තියෙන්නේ. මං එයාගේ විස්තර ටිකත් ඔයාලට අන්තිමට දෙන්න. මෙහෙන කවුරු හරි ඉන්නවා නම් කන්ටැක්ට් කරලා එයාගෙන් මේ බෝට් එකක් අරගෙන උපදෙස් ටික අරගෙන ලයිෆ් ජැකට් ඉල්ලගෙන ඒ ඔක්කොම කරගෙන ටුවර් එක දාන්න පුළුවන්. මෙතෙන්ට ආවට පස්සේ ඉතින් ලස්සන දර්ශන තියෙනවා. කොක්කු එහෙම පියාඹනවා, උකුස්සෝ මාළු අල්ලනවා, ඒ වගේ එක එක දර්ශන තියෙනවා. ඉතින් ආවට පස්සේ බලන්න. හරි විනෝදයි. ඉතින් මෙහෙම ඇවිල්ලා නිවාඩු දවසක මේ වගේ බෝට් රයිඩ් එකක් එහෙම දාලා පොඩ්ඩක් ඇඟ මහන්සි කරගෙන එහෙම කරාට පස්සේ හරි විනෝදයක් තියෙනවා. අර මේ වගේ අපි දැන් කලපුවෙන් පිටේ ඉඳන් බලද්දි කලපුව ලස්සනට පේනවා වගේ අර කලපුව මැදට ඇවිල්ලා බලද්දිත් අමුතුම ලස්සනකින් වටපිටාව පේනවා. සාමාන්‍යයෙන් කුරුල්ලෙක් ගැහෙන් දකිනවා වගේ තමයි. අන්නර සීප්ලේන් එක ආයියා මම නැග්ග වෙලා නම් පට්ට බය හිතුණා. නැගලා ටිකක් දුර ගියාට පස්සේ අවුලන්නේ. මට ඩයිවිං කරන්න නම් පට්ට ආසාවක් තියෙනවා. අර ග්ලාස් පේන එකනේ ලස්සනයි තියෙන තැනනේ. සන්රයිස් එකට වැඩිය මේ සන්රයිස් එකට වැඩිය සන්සෙට් එක ලස්සනයි. සන්සෙට් එක අර පැත්තෙන් එන්නේ. අපේ කයාකින් රයිඩ් එක මෙතනින් නිමා වෙනවා. ඔයාලත් වැලිගම මිරිස්ස කමුරුගම සයිඩ් එකේ කයාකින් රයිඩ් එකක් යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතෙන්ට එන්න. මම මේ මල්ලිගේ ඔක්කොම විස්තර මෙතනින් දාලා තියන්නම්. එයාව කන්ටැක්ට් කරගෙන ඔයාලට හොඳ ටුවර් එකක් දාන්න පුළුවන්. මේ නම්බර් එකට කතා කරලා ඔයාලට අවශ්‍ය දිනය, වෙලාව, අවශ්‍ය බෝට්ටු ගාන, අවශ්‍ය ලයිෆ් ජැකට් ගාන කී දෙනෙක් යනවද ඒ හැම විස්තරයක්ම කතා කරලා මෙයාලත් එක්ක ඒ දේවල් ඇරේන්ජ් කරගන්න පුළුවන්. වැඩි මේ දේවල් හුරු නැති කෙනෙක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. එයාලගේ කෙනෙක් එක්ක හරි නැත්නම් එයාලා අපේ ලයිෆ් ගාඩ් එකට බලාගෙන ඉන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයාලා ටක් ගාලා එනවා. ඒ නිසා කිසි බයක් වෙන්න දෙයක් නැහැ. සේෆ් කයාකින් ටුවර් එකක් දාන්න ඔයාලත් මෙතෙන්ට එන්න. කරඹයායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දති වැව පුරා රතු නෙළුම් පිපුණේ වැව පුරා රතු නෙළුම් පිපුණේ නුඹ බලන්නයි අරුන්දති. අපි ගිහින් ආවට පස්සේ බෝට්ටුවේ පොඩ්ඩක් මඩ තිබුණා. මේ හරි නෑනේ එහෙම දෙන එක. මේ හිතවත් කෙනෙක්ගෙන් ඉල්ලගත්තේ. ඒ නිසා අපි බෝට්ටුව පොඩ්ඩක් පිරිසුදු කරලම දෙන්න හිතුණා. අපේ වැඩේ විතරක් කරගෙන හරියන්නේ නෑනේ. එයාලගේ වැඩෙත් කරගන්න ඉබේ. ඒ නිසා අපි ගත්ත විදිහටම ක්ලීන් කරලා මොකද අපි ගන්නකොට බෝට්ටුව ෆුල් ක්ලීන් එකේ අපිට දුන්නා. ඒ නිසා අපි බෝට් එක ක්ලීන් කරලම යාට දෙනවා.